හෙලෝ ගයිස් කොහොමද ඔයාලට අද අපි සූනෝ එකෙන් මෙලඩි ලූප් එකක් අරගෙන ඒක යූස් කරලා ට්‍රැප් බීට් එකක් හදන්න තමයි හදන්නේ. ඉතින් සුපුරුදු පරිදි ක්‍රියේට් ටැබ් එකට යන්න තියෙන්නේ. ඒකට ගියාම ඔයාලට පේනවා ඇති උඩින් සිම්පල් ඇඩ්වාන්ස් සවුන්ඩ්ස් කියලා උනක් තියෙනවා. මේකේ සවුන්ඩ්ස් වලට ගියාම ඔයාලට පුළුවන් වන් ෂොට් සෑම්පල් එකක් හරි ලූප් එකක් හරි හදාගන්න. ඉතින් මම මෙතන ලූප් කියන මෝඩ් එකට දාලා මට අවශ්‍ය ටෙම්පෝ එක මම මෙතන ටයිප් කරලා දෙනවා 96 කියලා. ඊට පස්සේ මට අවශ්‍ය ස්කේල් එක මෙතන සිලෙක්ට් කරගන්න පුළුවන්. මම මෙතන F sharp කියලා සිලෙක්ට් කරලා දෙනවා. ඊට පස්සේ තියෙන්නේ ඔයාලට අවශ්‍ය ප්‍රොම්ප්ට් එක මෙතනට දෙන්න. ඔයාලට හැදෙන්න ඕන සවුන්ඩ් එක මොකක්ද කියලා ඩිස්ක්‍රයිබ් කරලා මෙතන දෙන්නයි තියෙන්නේ. මම මෙතන කෝටෝ ට්‍රැප් කියලා ටයිප් කරනවා. කෝටෝ කියලා කියන්නේ ජපනීස් ඉන්ස්ට්‍රුමන්ට් එකක්. ට්‍රැප් කියන්නේ ජානර් එකක්. ඊට පස්සේ ඉතින් කරන්න තියෙන්නේ ක්‍රියේට් කියන බටන් එක ක්ලික් කරන්න. එතකොට අපිට ලූප්ස් දෙකක් එකපාරම හදලා දෙනවා. හරි දැන් ලූප්ස් දෙකක් අපිට හදලා දීලා තියෙන්නේ. අපි අහලා බලමු. සෙකන්ඩ් ලූප් එකත් අහලා බලමු. හරි මට හිතෙන්නේ පළවෙනි ලූප් එක හොඳයි කියලා. මම ඒක ඩවුන්ලෝඩ් කරගන්නම් දැන්. ඩවුන්ලෝඩ් කරන්න තියෙන්නේ මේ ඩොට්ස් උන ක්ලික් කරලා ඊට පස්සේ ඩවුන්ලෝඩ් වලට ගිහිල්ලා ඔයාට ඕන ෆෝමැට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න. හරි දැන් ඩවුන්ලෝඩ් වෙලා සේව් කරන්න අහනවා. මම සේව් කරගෙන Logic Pro වලට ගිහිල්ලා මේක ඉම්පෝර්ට් කරගන්නවා. අපි බලමු කොහොමද දැන් මේක හදාගන්න පුළුවන් කියලා. හරි guys දැන් මම Logic Pro open කරගෙන ඉන්නේ. මගේ default template එක තමයි දැන් මෙතන open වෙලා තියෙන්නේ. අපි දැන් Suno එකෙන් හදාගත්තු loop එක මෙතනට import කරගමු. මම drag and drop කරලා ඔන්න දැන් ගෙනාවා Logic Pro වලට. අපි මේක duplicate කරගමු. අහලා බලමු කොහොමද කියලා. ඔන්න ඔහම තමයි loop එක දැන් තියෙන්නේ. හරි දැන් අපි ඩ්‍රම්ස් ටික හදන්න පටන් ගමු. මම මුලින්ම හදන්නේ kick එක. මෙන්න මෙහෙම ඩබල් ක්ලික් කරලා ඕපන් කරපුවාම අපිට Logic වල තියෙන ස්ටෙප් සීක්වන්ස් එක ඕපන් වෙනවා. එතන මම ස්ටෙප්ස් ටික ඔන්න ඔහම ඩ්‍රෝ කරගන්නවා. මෙතන තියෙන ස්ටෙප්ස් ටිකේ length එක බාස් 4යි. ඒ හින්දා මම මේ ස්ටෙප්ස් ටික fill කරගත්තට පස්සේ මේක මෙන්න මෙහෙම copy paste කරනවා ඉතුරු බාස් 4ටත්. එතකොට මට full 8 bar loop එකක් fill කරගන්න පුළුවන් kick එකට. ඊට පස්සේ snare එකත් ඒ විදිහටම step sequence එක use කරලා fill කරගන්නවා. අර විදිහටම ඉතුරු බාස් 4ටත් copy කරලා paste කරනවා. එතකොට ඔයාලට පේනවා ඇති full 8 bar එකම fill වෙලා ගියා. මට මෙතන snare loop එකේ end එක පොඩි change එකක් කරගන්න ඕන. හැබැයි swing එකක් ගේන්න ඕන. ඒ හින්දා මම මේක midi region එකක් විදිහට convert කරනවා. ඒ විදිහට කරොත් easy කියලා හිතුන හින්දා මම මෙතන quantize mode එක swing එකකට change කරනවා. ඊට පස්සේ brush tool එක අරගෙන මෙන්න මෙහෙම draw කරගන්නම්. එතකොට swing එකක් තමයි draw උනේ. මම මෙතනත් ඒ විදිහටම කරනවා. හරි ස්නෑප් පැටර්න් එකට ඔච්චර තමයි කරන්නේ. හරි මම දැන් හයි හැට් එක හදන්නම්. හයි හැට් එකට ස්විං ෆීල් එකක් තමයි දෙන්නේ. හයි හැට් එකෙන් එක මම ට්‍රිප්ලට් ෆීල් එකක් ගේන්න තමයි හදන්නේ. ඒකට ට්‍රිප්ලට් මෝඩ් එකට දාලා ඩ්‍රෝ කරනවා. ඔයාලට ඇහෙන්න ඇති දැන්
ස්විං එකක් ගිහිල්ලා අන්තිමට ට්‍රිප්ලට් එකකින් තමයි ඉවර වෙන්නේ. ඒක මම ඩුප්ලිකේට් කරා. ඊට පස්සේ මම මෙන්න මෙතන තියෙන හයි හැට්ස් ටික මියුට් කරගන්නවා. පොඩි බ්‍රේක් එකක් දෙන්න. හරි. ඔහොම තමයි හයි හැට් එක හැදුනේ. ඊට පස්සේ මම ඕපන් හයි හැට් එකක් ගන්නවා. කලින් විදිහටම ස්ටෙප් සීක්වන්ස් එකෙන් මෙන්න මේ විදිහට ස්ටෙප්ස් ටික ඩ්‍රෝ කරගන්නවා. ඒකම කොපි කරලා ඉතුරු බාස් ටිකටත් දෙනවා. ඕපන් හයි හැට් එකේ ලෙන්ත් එක පොඩ්ඩක් වැඩි හින්දා මම මේක පොඩ්ඩක් මෙතනින් අඩු කරගන්නවා. මේ හැම channel එකකම තියෙන samples ටික load කරලා තියෙන්නේ මේ CR8 කියන plugin එක use කරලා. මේ හැම channel එකේම CR8 plugin එකක් තියෙනවා. countess නෑක හදා ගන්නවා. countess නෑකටත් අර විදිහටම swing field එකකින් තමයි දෙන්න හදන්නේ. හරි මේ හරියටත් ඒ විදිහටම කරන්නම්. හරි මේක අපි ඩුප්ලිකේට් කරගමු. හරි මම මේකේ පොඩි චේන්ජ් එකක් කරන්න අන්තිම හරියට. හරි මම මේක ඩුප්ලිකේට් කරගන්නවා. හරි මම ඊට පස්සේ රිම් ෂොට් එක හදා ගන්නවා. කලින් විදිහටම තමයි කරන්නේ. දැන් ඔන්න ඔය විදිහට තමයි අපිට හැන්නේ. ඊළඟට මම හදන්න යන්නේ ක්ලැප් එක. ක්ලැප් එක අපි හදන්න ඉස්සෙල්ලා මිඩි රීජන් එකක් විදිහට කන්වර්ට් කරගමු. එතකොට ලේසි. මම මුල් නෝට්ස් දෙක අයින් කරන්න. තව එකක් ඇඳ ගන්න ඕන අපි. හරි මම ඔක්කොම සිලෙක්ට් කරලා පොඩ්ඩක් පොසිෂන් එක චේන්ජ් කරලා බලනවා කොහොමද කියලා. හරි ඒක හොඳයි. ඒ විදිහට අපි තියමු. අපි මේකත් ඩුප්ලිකේට් කරගන්නවා. හරි ඔහොම තමයි ඩ්‍රම්ස් හදලා ඉවරනාට පස්සේ අපිට ඇහෙන්නේ. දැන් අපි 808 එක හදාගන්න යන්නේ. මේකට යූස් කරන්නේ Sublab XL කියන ප්ලගින් එක. මේකේ මම රිලීස් එක පොඩ්ඩක් වැඩි කරගන්නවා. මිඩි රීජන් එකක් ඇඳ ගන්නවා. ඒකට බ්‍රෂ් ටූල් එක අරගෙන නෝට් එකෙන් නෝට් එක මෙන්න මෙහෙම පොඩි පැටර්න් එකක් හදා ගන්න හදන්නේ.
මේ නෝට් එක මම පහළට ගේනවා. මම අනිත් නෝට් එකත් පහළට ගේනවා. ඊට පස්සේ මේ නෝට්ස් ටිකම ඩුප්ලිකේට් කරලා දැම්මා. ඊට පස්සේ පැටර්න් එක අන්තිමට මම තව නෝට්ස් කීපයක් ඇඩ් කරගන්නවා. පොඩි වේරියේෂන් එකක් දෙන්න. හරි දැන් 808 පැටර්න් එක මේ විදිහට තියෙන්නේ. අපි මේක ඉතුරු බාස් හතරටත් ඩුප්ලිකේට් කරගමු. හරි දැන් ඔන්න ඔහොම තමයි 808 එකත් එක්ක ඩ්‍රම්ස් ටික ඇහෙන්නේ. හරි මම මේකට තව සබ් බේස් එකක් ඇඩ් කරගන්නවා. මේකට පාවිච්චි කරන්නේ Roland Synology කියන VST එක. මේකේ තියෙන dark sub කියන preset එක තමයි මේකට පාවිච්චි කරන්නේ. සබ් බේස් එක 808 එකත් එක්ක ලේ කරගන්න ඕන හින්දා same pattern එකම තමයි සබ් බේස් එකටත් දෙන්නේ. එතකොට 808 එකයි සබ් බේස් එකයි same pattern එක තමයි play වෙන්නේ. සමහර notes වල length එක මම පොඩ්ඩක් වැඩි කරගන්නවා. මේක beat එකත් එක්ක play වෙන විදිහ බලලා ඉස්සරහට සමහර විට change කරන්නත් පුළුවන්. දැනට මෙහෙම තියාගන්න. දැන් 808 එකයි සබ් බේස් එකයි ඩ්‍රම්ස් ටිකයි කොහොම තමයි ඇහෙන්නේ. මම මේකත් ආයෙ පොඩ්ඩක් change කරගන්නම්. හරි ඔහොම තියලා අපි පැටර්න් එක ඩුප්ලිකේට් කරලා දාමු. මම මේ knock කියන ප්ලගින් එක පොඩ්ඩක් ඇඩ් කරගන්නවා මේකේ. පොඩි පංච් එකක් දෙන්න. මං ආයෙම සබ්ලැප් එකට මෙන්න ගිහිල්ලා ඒකේ තියෙන distortion module එක on කරගන්නවා. එතකොට පොඩි saturation එකක් දෙන්න පුළුවන් 808 එකට. හරි මට මොකක් හරි තව instrument එකක් දාගන්න ඕනේ. අපි මේකට අලුත් track එකක් අරගෙන අපි මේකට දාගමු expand plugin එක. expand plugin එකෙන් අපි brass එකක් තමයි use කරන්න හදන්නේ. මේකේ තියෙන brass section එකට ගිහිල්ලා මේකේ තියෙන දෙවෙනි preset එක මම දා ගන්නවා. ආයේ 808 pattern එකම මේකටත් copy කරලා දානවා. මම පොඩ්ඩක් octave එක උඩට ගන්නම්. ඊපස්සේ ඩුප්ලිකේට් කරගත්තා. ඊට පස්සේ මම ආයෙම ඉන්ස්ට්‍රුමන්ට් එකක් අරගෙන මේ පාර දෙනවා Korg Triton plugin එක. මේකේ තියෙන්නේ Korg Triton කියන කීබෝඩ් එකේ තියෙන tone set එක. හරි මේකේ අපි True Stereo Brass කියන preset එක තමයි use කරන්නේ. මේකටත් අර pattern එකම තමයි use කරලා තියෙන්නේ.
කොහොම තමයි දැන් බීට් එක තියෙන්නේ. දැන් අපිට තියෙන්නේ arrangement එක හදාගන්න. මම ඔයාලට මේ පාර්ට් එක මේ වීඩියෝ එකේ පෙන්වන්න යන්නේ නැහැ. වීඩියෝ එක දික් වෙන හින්දා කාට හරි ඕන නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම මේ වීඩියෝ එකත් YouTube එකට අප්ලෝඩ් කරන්නම්. දැනට මම ඔයාලට arrangement එක හදලා අන්තිමට කොහොමද එන්නේ කියලා පෙන්වන්නම්. හරි දැන් මම arrangement එකත් හදාගෙන පොඩ්ඩක් මේක mix කරලත් බැලුවා. ඊට පස්සේ Suno වලින් පොඩි වෝකල් එකකුත් ගෙනල්ලා දැන් මෙන්න මෙහෙම තියෙනවා. අපි ට්‍රැක් එක අහලා බලමු කොහොමද දැන් තියෙන්නේ කියලා. Mala magula, mala yatta ganja, yatta ganja, yatta ganja, mala ganja, yatta ganja, mala magula, mala yatta ganja, mala ganja, yatta ganja, yeah. Red bahine set ekam ready, basic vedunama shake when a city, kattiya vate vibe එක heavy, DJ play karai track එක deadly, phone wala flash, ass wala light, ada nam nane sleep all night, kawurut natanawa left to right, make a party mode, everything alright, malila set, kellot set, dance floor eke danawa bet, apita own fun, nane stress, beat take a drop, puna everybody blessed, rap pura sound eka loud, hands in the air, screaming the crowd, api genave vibe eka proud, man city eke api on the cloud. ඔන්න ඔහොම තමයි guys අද බීට් එක හැදිලා තියෙන්නේ. ඉතින් ඔයාලට මොන හරි දැනගන්න දෙයක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න. මම දන්න විදිහට කියලා දෙන්නම්. එහෙනම් guys අද වීඩියෝ එකෙන් මෙච්චරයි. තව වීඩියෝ එකක් අරන් එනකම් ඕගොල්ලන්ට සුබ දවසක්.